Photoshop වල ෆොටෝ එඩිට් කරද්දි රීටච් කරද්දි වගේ අපිට සමහර තැන් වෙනවා බර්න් වෙච්ච තැන් ඒවා හදාගන්න. උදාහරණයක් විදිහට අපි හිතමුකෝ බ්‍රයිට් කෙනෙක්ගේ ෆොටෝ එකක් තියෙනවා උදේ පාන්දර ගත්ත. ඉතින් මෙයාගේ කොණ්ඩේ ටිකක් බර්න් වෙලා තියෙනවා. ඉතින් මේ වගේ දේවල් හදාගන්න වෙනවා අපිට. ඉතින් මේ Photoshop ඇතුලේ tool එකක් තියෙනවා burn tool එක කියලා. ඉතින් මේකෙන් අපිට හදාගන්න පුළුවන්. ඉතින් මේ එපිසෝඩ් එකෙන් කතා කරමු මේ tool එක ගැන. ෆොටෝ එඩිටිං වලට, වීඩියෝ එඩිටිං වලට, ඇනිමේෂන් වලට ඉන්ට්‍රස්ට් එකක් තියෙනවා නම් මගේ channel එකත් එක්ක set වෙන්න පුළුවන් subscribe කරලා. ඉතින් මේ tool එක අපිට බලා ගන්න පුළුවන් Photoshop වල වම් පැත්තේ තියෙන tool bar එකේ මෙන්න මෙතන තියෙනවා. ඉතින් මෙතන අපි dot tool එක ගැන මීට කලින් කතා කරා. ඒ වගේම burn tool එකේ ඒකෙම අනිත් පැත්ත තමයි තියෙන්නේ. ඉතින් මේකේ short key එක තමයි O. මේ වගේ tool එක ගත්තාම අපිට කලින් තිබුණ settings ටිකම තමයි අපිට බලා ගන්න වෙන්නේ. option ටිකමයි අපිට බලා ගන්න වෙන්නේ. ඉතින් brush එකේ size වෙනස් කරගන්න, brush එකේ setting වෙනස් කරගන්න, ඒ වගේම මේකේ range එක වෙනස් කරගන්න අපිට අවශ්‍ය දේවල් ටික තියෙනවා. expose වෙනස් කරගන්න. ඉතින් ඒ ටික තමයි තියෙන්නේ. හරි. ඉතින් මේකේ එක එක situation වලදී තමයි මෙතන තියෙන තුන අවශ්‍ය වෙන්නේ. උදාහරණයක් විදිහට දැන් මේ තියෙන image එකේ මට මේ යට තියෙන ඇහැ යට තියෙන අර කොටසේ අපිට shadow එකක් වගේ සමහර අයට මේ shadow එකක් වගේ එකක් තියෙන්න ඕනි. ඉතින් මේ වගේ අර ෆ්ලෑෂ් එකක් ගැහුවාම මේ shadow තියෙන ඔක්කොම යනවා. ඉතින් මේක නැතුව අර 3D එකක් එහෙම ගන්න ඕන නම් අපිට පොඩි shadow එකක් දෙන්න පුළුවන්. ඉතින් මේ tool එක පාවිච්චි කරලා මෙන්න මේ වගේ. ඒ වගේම මේකේ opacity එක මෙන්න මේ වගේ වෙනස් කරලා අවශ්‍ය ගානට ඔගොල්ලොන්ට ගන්න පුළුවන්. ඉතින් shadows වලින් ඕක තමයි වෙන්නේ. ඒ වගේම මෙතන තියෙනවා mid tone කියලා. ඉතින් මේ mid tone එකෙන් ගොඩක් දුරට වෙන්නේ අර අපි කොණ්ඩේට වැටලා තියෙන මේ color එක පොඩ්ඩක් reflect ලා දෙනවා ටිකක් නිල් පාටට වගේ. ඉතින් මේක එහෙම අඩු කරගන්න පුළුවන් අපිට මේ mid tone වලින් මෙන්න මේ විදිහට මම කරලා පෙන්නන්න. මෙන්න මේ විදිහට අර පොඩ්ඩක් reflect ලා තියෙන ගතිය පොඩ්ඩක් අඩු කරගන්න පුළුවන්. ඒ වගේම මෙතන තියෙනවා තව highlight කියලා. ඉතින් මේ highlight එකෙන් අපිට පුළුවන් මේ highlight වෙලා තියෙන areas කොහොම වගේ අඩු කරගන්න. ඉතින් ඕගොල්ලොන්ට photo edit කරද්දී retouch කරද්දී එහෙම සමහර situation වලදී මේ tool එක පාවිච්චි වෙනවා. ඉතින් මේක retouching වලදී තමයි ගොඩක් පාවිච්චි වෙන්නේ. eyebrows එහෙම හදා ගන්න ගොඩක් අය මේක පාවිච්චි කරනවා. ඉතින් මේකේ dodge and burn tool දෙකම එක ළඟ යන්නේ. මම හිතනවා මේ episode එකේ මේ tool එක ගැන ඕගොල්ලොන්ට idea එකක් එන්න ඇති කියලා. හරි. එහෙනම් channel එක subscribe කරන්න, comment කරන්න මොන හරි අඩුපාඩු මොන හරි තියෙනවා නම් සහ ඔයගොල්ලන්ට ප්‍රශ්න තියෙනවා නම් like කරන්න. එහෙනම් ඊළඟ episode එකෙන් හම්බෙමු.